ශිල්පියෙක් අතින් ලී කොටයක් පණ ලබන්නේ කොහොමද කියලා ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද? ඒත් මීට අවුරුදු 600 ගණනකට කලින් ගම්පල යුගයේ කලාකරුවෝ ලීයෙන් මැව්වේ ලෝකයෙන්ම මවිත කරන මහා කලාගාරයක්. එකම ඇණයකවත් උදව්වක් නැතුව හුදෙක් එකට බද්ධ කරපු ලී පරාල විතරක් නෙවෙයි. මේ හැම කැටයමක් පසුපසම අදටත් රහස් රැසක් සැඟවිලා තියෙනවා. අද අපි යන්නේ ලංකාවේ ලී කැටයම් කලාවේ කූට ප්‍රාප්තිය විදිහට හැඳින්වෙන ඇම්බැක්ක දේවාලය ගවේෂණය කරන්න. එහෙමනම් අපි වීඩියෝට යමු. ආයිබෝවන්. ශ්‍රී ලංකාවේ ඉපැරණි වාස්තු විද්‍යාව ගැන කතා කරද්දී අපිට කවදාවත් අමතක කරන්න බැරි නමක් තමයි ඇම්බැක්ක දේවාලය කියන්නේ. හංසපූට්ටුවේ ඉඳන් වෘෂභ කුංජර දක්වා එකිනෙකට වෙනස් වූ දහස් ගණනක් කැටයම් මෝස්තරات මෙහිදී ඔබට දැක ගන්නට පුළුවන්. ඔබ දැනටමත් ඇම්බැක්ක දේවාලය ගැන දන්නවා ඇති. ඒත් අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ ඔබ මීට කලින් කවදාවත් නොඇසූ ඇම්බැක්ක දේවාලයේ සැඟවුණු ඉතිහාසය සහ එහි ඇති සුවිශේෂී නිර්මාණ ගැන. එමනම් එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඇම්බැක්ක දේවාලයේ දිග්ගේ එහෙම නැත්නම් හේවිසි මණ්ඩපය කියලා කියන්නේ ශ්‍රී ලාංකීය ලී කැටයම් කලාවේ උච්චතම අවස්ථාව. මේ මණ්ඩපයේ දෙපස කණු 16 බැගින් පේලි දෙකකට කණු 32ක් තියෙනවා. මේ හැම කණුවකම යට කොටස, මැද කොටස, ඉහළ කොටස කියලා කොටස් 3ක් තියෙනවා. හුඟක් කැටයම් තියෙන්නේ මේ කණුවල හතරස් කොටුවල. කණු 32 හතරස් කොටු මුහුණත් 128ක් තියෙනවා. ඒ හැම එකකම එකිනෙකට වෙනස් මෝස්තර තියෙනවා. මේක විශේෂත්වය වෙන්නේ එක් මුහුණතක ඇති කැටයමක් තවත් මුහුණතක ඇති කැටයමකට ඒ ආකාරයෙන්ම සමාන වෙන්නේ නැහැ. මීට අමතරව පේකඩ කැටයම් ඇතුළු සියල්ලම එකතු වුණාම කැටයම් අති විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ දිග්ගේ වහලත් අමතක කරන්න බැරි අමුතුම නිර්මාණයක්. මේ වහලේ පරාල 26ක් එක තැනකදී හමුවනවා. ඒවා එකිනෙකට සම්බන්ධ කරලා තියෙන්නේ මගුල් කුරුපාව කියන තනි ඇණයකින්. ඒ කාලේ තිබුණ වඩු ශිල්පය කොච්චර දියුණුද කියන එක මේකෙන් පැහැදිලිව පේනවා. මේ කැටයම් නිර්මාණය කර නිර්මාණ ශිල්පියා විසියට සලකන්නේ දෙල්මඩ මූලාචාර්යවරයායි. දැන් අපි ඇම්බැක්ක දේවාලයේ හමුවන කැටයම් කීපයක් ගැන කතා කරමු. මුලින්ම අපි වෘෂභ කුංජරය ගැන බලමු. බැලූ බැල්මට එකම සතෙක් වගේ පෙනුනත් එක පැත්තකින් බැලූ විට ඇත්රුවකුත් අනෙක් පැත්තෙන් බැලූ විට ගවරුවකුත් මෙහි දැක් ගන්න පුළුවන්. අලියගේ හොඬ වැල සහ ගවයාගේ අං එකිනෙක මුසු කරමින් මේ නිර්මාණය එදා හෙළ කලාකරුවා සතු ඉහළම දැනුමින් නිර්මාණශීලීත්වයෙන් මේක සිද්ධ කරලා තියෙනවා. ඒ නිර්මාණශීලීත්වය මැනවින් පේනවා. ඊළඟට අපි බැලුවොත් හංසපූට්ටුව. සෞභාග්‍ය හා එකමුතුකම විදහා දක්වන සුන්දර මොහොතර කැටයමක්. හංසපූට්ටුව කියලා කියන්නේ හංසයින් දෙදෙනෙක් හෝ කීප දෙනෙක් එකිනෙකාගේ ගෙල පටලවාගෙන සිටින ආකාරය. මේ මොස්තරය පාරිශුද්ධත්වය සමගිය වගේ දේවල් සංකේතවත් කරනවා. ලී මතු පිටක මෙතරම් සියුම්ම රේඛා ඇඳීම සැබවින්ම පුදුම සහගතයි. දැන් අපි බලමු මල්ලෝ පොරය කැටයම ගැන. මේ කැටයමෙන් එකල පැවති විනෝදාංශ හා ශක්තිය පෙන්වනවා කියලා කියන්න පුළුවන්. මේ කැටයම පෙන්වන්නේ මල්ලෝ පොර සටනක යෙදෙන සටන්කරුවන් දෙදෙනෙක්. ඒ කාලේ සමාජයේ පැවති ක්‍රීඩා හා ශාරීරික ශක්තිය ගැන ඉඟියක් මේ හරහා අපිට ලැබෙනවා. මිනිස් සිරුරේ හැඩතල, මාංශ පේශි, ලීයක මෙතරම් තාත්විකව නිරූපණය කිරීමත් සුවිශේෂී දක්ෂතාවයක්. අපි ඊළඟට නාරිලතා මල ගැන බලමු. මිත්‍යා විශ්වාස හා ස්වභාව ධර්මය මුසු ලස්සන කැටයමක් මේක. නාරිලතා මල කියලා කියන්නේ ලතාවක් හෝ මලක් ලෙසින් විහිදෙන කාන්තා රූපයක්. මේ හිමාලයේ වැවෙන බවට විශ්වාස කරන මලක් ඇසුරින් නිර්මාණය වුණා. ස්ත්‍රී රූපයක ලාලිත්‍ය හා මල් ලතාවක හැඩය එකට මුසු කරලා ඊටාම විචිත්‍රවත් ආකාරයට මේක නිර්මාණය කරලා තියෙනවා. ඇම්බැක්ක දේවාලයේ ඓතිහාසික පසුබිමත් ඩිංගක් හෝ සඳහන් කරේ නැත්නම් ඒක අඩුවක් කියලා හිතෙනවා. ගම්පල යුගයේදී ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 14 වන සියවසේදී විතර තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් මේ නිර්මාණය කරලා තියෙනවා. මේ කැප කරලා තියෙන්නේ යුද්ධයට අධිපති දෙවියන් විදියට සලකන කතරගම දෙවියන් වෙනුවෙන්.
අතීතයේ සිංහල වඩු වගේ තිබුණු ඉංජිනේරු තාක්ෂණයේ විස්මිත නිර්මාණයක් මේක. ලෝකෙ කොහෙවත් නැති විදියට එකම ඇණයක්වත් උදව් කරගන්නේ නැතුව ලී පරාල විතරක් යොදාගෙන මේ වාහලේ රඳවාගෙන සිටීම අදටත් නවීන විද්‍යාවට අභියෝගයක්. මේ කැටයම් නිර්මාණය කිරීමේදී ගම්මාලු, ඇහැල, පනා, මී, ගොරකා වගේ ශක්තිමත් දැව වර්ග භාවිතා කරලා තියෙනවා. මේ වගේ අපේ රටේ තියෙන වටිනා ඓතිහාසික තැන් ගැන විද්‍යාත්මක පසුබිමක් එක්කම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඇම්බැක්ක දේවාලයේ ඔබ වැඩියෙන්ම කැමති මොන කැටයමද කියලා පහලින් කමෙන්ට් කරන්න. එහෙමනම් මම මේ වීඩියෝෙන් අදට සමගෙන යනවා. නැවතත් මේ වගේම වීඩියෝකින් හමු වෙමු. ගිහිල්ලා එන්නම්. ආයිබෝවන්.